ශ්‍රී ලංකා ඉතිහාසයේ රිටිගල විසුද්ධිහරබය සමග සම්බන්ධ ප්‍රබලතම නාමයක් තමයි රිටිගල ජයසේන. ඔහු සාමාන්‍ය අයෙක් නොවේ. ඔහු යක්ෂ සේනාධිපතියෙක්. දුටුගැමුණු රජු එළාර සමග යුදවැදීමේදී එහි ප්‍රධානතම සන්ධිස්ථානයක් වන විජිතපුර බලකොටුව බිඳවීමටත් සහය දක්වන්නේ මෙම යක්ෂ සේනාධිපතියා. ඔහු රිටිගල විසුද්ධිහරබයේ ආරක්ෂකයාද වෙනවා. ඒ වගේම ඔහුගෙන් ආරම්භ වන මෙම සටන් කලාව තුළ අගනා පුරාවෘත්තයක් පවතිනවා. මේ රිටිගල ජයසේන පිළිබඳව ඔහු මහසොන් යක්ෂයා බවට පරිවර්තනය වුණේ කෙසේද? ඒ වගේම මෙම රිටිගල විසුද්ධිහරබයේ ආරම්භය පිළිබඳව සාකච්ඡා කරමු. රැඳී සිටින්න අප සමග මෙම වීඩියෝවේ අවසාන තත්පරය තෙක්. රිටිගල මහකන්ද අසල කුඩා ගම්මානයක් තියෙනවා. එහි ජීවත් වෙන පවුලක සමාජිකයන් උනේ මව, පියා හා කුඩා පුතු. මේ පුතුගේ නම තමයි ජයසේන. මේ කුඩා ජයසේනගේ පියාට විශාල හරක් පට්ටියක් තිබුණා. ඔහුගේ මවගේ කාර්යය තමයි මේ හරකුන්ගෙන් දෝන කිරි මිදවීම. දවසක් තමන්ගේ ගව කට්ටිය දක්කාගෙන නිවසට පැමිණෙන විට ජයසේනගේ පියාට කඩුල්ල අසලදී කෙනෙක් පහර දුන්නා. ජයසේනගේ පියත් මේ තමන්ට පහර දුන් පුද්ගලයා සමග සටන් වැදුණා. නමුත් අවසානයේදී මේ නාදුන්න පුද්ගලයා තමන්ගේ බලවත්කම ප්‍රදර්ශනය කරමින් ජයසේනගේ පියාව ආසට ඔසවා පොළවේ ගසා මරා දැමුවා. පුංචි ජයසේන මේ සිදුවීම දිහා බලන් හිටියා. තමාගේ පියා මරා දැමුණු මේ නාදුන්න පුද්ගලයා ඉන් අනතුරුව ආවේ ජයසේනගේ මව දෙසටයි. ඇය ඒ වෙනකොට මේ සිදුවීමට පිටුපාලා කිරිමිදවීමේ කාර්යයේ යෙදিলা හිටියා. මේ ආකාරයට තමන් සූදානම් කළ කිරිහට්ටි පොඩි කරමින් තමන් දෙසට එන මේ නාදුන්න පුද්ගලයා දැකලා බිය වූ ජයසේනගේ මව ඉන් එක් කිරිහට්ටියක් තමන් ළඟටගෙන මේක මගේ පුතාට මේක විනාශ කරන්න එපායයි කිව්වා. මේ නාදුන්න පුද්ගලයා ඒ ජයසේනගේ මවත් මරලා දාලා ඒ ස්ථානයෙන් පිට වෙලා ගියා. මේ සිදුවීම දිහා පුංචි ජයසේන බලාගෙන හිටියා. මරණයෙන් පස්සේ ජයසේනගේ මවත් පියත් දේවත්වයටපත් වුණා. ජයසේන තරුණ වියටපත් උනේ මේ දේවත්වයටපත් වුණු මව පියාගේ රැකවරණය මැද. මෙසේ තරුණ වියට ලැබුණු ජයසේනගේ සිතේ සෑම වෙලාවෙම තිබුණ එකම එක බලාපොරොත්තුවක්. ඒ තමන්ගේ දැස් ඉදිරියේම තමන් ආදරය කළ දෙමව්පියන් මරා දැමූ ඒ පුද්ගලයාගෙන් පරිගැනීම. ඔහු මේ පිළිබඳව තමන්ගේ දෙමව්පියන්ට දැනුම් දුන්නා. මේ ජයසේනගේ හිතේ තිබූ සිතුවිල්ල දැනගත් දෙමව්පියන් අතිශය කම්පාවට පත් වුණා. ජයසේනගේ සිතේ තිබුණු මේ අදහස ඉවත් කරගන්නා ලෙස ඔවුන් ඉල්ලීම් කළත් ඒක අසාර්ථක වුණා. එදා ඔවුන්ව මරා දැමුවේ මහසොන් යක්ෂයා බව ඔහු සමග සටනට යාම තබා ඔහුව මුහුණට මුහුණ මුණ ගැසීමත් අතිශය භයංකර කටයුත්තක් බවත් පවසා ජයසේනගේ මේ සිතුවිල්ල ඉවත් කිරීමට ඔවුන් දිගින් දිගටම උත්සාහ කළා. නමුත් ජයසේනගේ පරිගැනීමේ අදහස වෙනස් කිරීමට නොහැකි වුණා. ජයසේන කෙසේ හෝ සිටුවේ තමන්ගේ දිවි දෙවැනි කොට තම දෙමව්පියන් මරු පුද්ගලයාගෙන් පරිගැනීම. තමන්ගේ ඉල්ලීම අසාර්ථක වූ තැන ජයසේනගේ දෙමව්පියන් තීරණය කළේ කෙසේ හෝ තමන්ගේ පුතාගේ ජීවිතය රැකගෙන ඔහුගේ මේ මහසොන් යක්ෂයාගෙන් පරිගැනීම ඉෂ්ට කරන ආකාරය ගැන. අවසානයේදී තමන්ගේ පුතුගේ ජීවිතය බේරාගෙන මේ මහසොන් යක්ෂයාට දඩුවම් පැමිණිය හැකි ක්‍රමයක් ඔවුන් යෝජනා කළා. ජයසේනගේ ශරීරයට මේ මහසොන් යක්ෂයාව ආරූඪ කරගෙන ඔහු ලවා හැකිතරම් පාපකර්ම කරවා අපාගත කරවීමයි දෙමව්පියන්ගේ අදහස වුණේ. අවසානයේදී මහසොන් යක්ෂයාගෙන් පරිගැනීමට ජයසේන මේ අදහසට එකඟ වුණා. තමන්ගේ මවගේත් පියාගේත් උදව් ඇතුව මේ මහසොන් යක්ෂයාව තමන්ගේ ශරීරයට ආරූඪ කරගත් මේ ජයසේන ඉන් අනතුරුව සතා සිව්පාවන් මරා දමමින් රිටිගල වනාන්තරය හරහා ගමන් කරන පුද්ගලයන් විනාශ කරමින් ගම් නියම්ගම් විනාශ කරමින් මහා පාපකර්ම වල යෙදුණා. මේ විදිහට කටයුතු කරමින් දින සති මාස අවුරුදු ගණන් ගෙවුණා. හැම දෙනා අතරම ප්‍රචලිත වුණේ තරුණ ජයසේන යක්ෂයෙක් වී ඇති බවයි. මිනිසුන් දුටුවේ මේ අපරාධය සිදු කරන්නේ ජයසේන බවයි. ඔවුන් දැනන් හිටියේ නෑ ජයසේන මේ අපරාධ සිදු කරන්නේ මහසොන් යක්ෂයා තමන්ගේ ශරීරයට ආරූඪ කරගෙන ඔහුව අපාගත කරවීමේ චේතනාවෙන් බව. මේ සිදුවීම නිසා ඒ ප්‍රදේශයේ ජනතාව ඒ ප්‍රදේශයේ පදිංචි අතහැර පලා ගියා. කොතරම් මේ ආකාරයේ පාප කර්ම සිදු කළත් මහසොන් යක්ෂයාගේ මේ තිබෙන බලය නිසා ඔහුට කල්ප ගණනක් වුවත් මේ ආකාරයේ පාප කර්ම එක දිගට කළ හැකි බව ජයසේනත් දෙමව්පියනුත් තේරුම් ගත්තා. මේ නිසා මහසෝනාගේ ආරූඪෙන් ඉවත් වීමට තීරණය කළා. ජයසේන සහ මහසොන් යක්ෂයා බැඳීමේ ශක්තිමත් භාවය නිසා ඒ කර නොහැකි වුණා. අවසානයේදී මේ පාප කර්මයන්ගෙන් බේරීමට තමන් ජීවිතය නැති කරගත යුතුයි තීරණය කරමින් ගෝඨායම්බර යෝධයා සමග යුද්ධයකට ආරාධනා කරා. එවිට ගෝඨායම්බර යෝධයාගේ පාපාරයෙන් හිස ගැඩවී ගොස් ජයසේන මැරී වැටුණා. ඉන්පසු ගම් නියම්ගම් යථා තත්ත්වයටපත් වුණා. ජයසේන යක්ෂ ආත්මයක් ලබාගෙන රිටිගල වනයේ සැගවී ගියා. ඉන්පසු තමා කළ පාප කර්මයන්ගෙන් මිදීමට රිටිගල වන අරණේ සැගවී භාවනා කරමින් කල් ගෙව්වා.
පසු කලක ඉන්දියාවේ මලයාලම් ප්‍රදේශයෙන් පැමිණි මන්ත්‍රකරුවෙක් මේ ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටින විට මෙහි සැඟවී සිටින බලවත් යක්ෂයෙකු ගැන ඉගියක් ඔහුට ලැබුණා. ඔහු මේ බව තමන්ගේ මන්ත්‍ර ශාස්ත්‍රානුකූල බලයෙන් සොයා බැලුවා. අවසානයේදී මෙහි රිටිකල ජයසේන නැමැති යක්ෂ සේනාධිපතියා වවුන් වඩමින් සැඟවී සිටින බව ඔහු සොයාගත්තා. පසු ඔහු ඒ අවට ගම්මානයක ගම්නායකයෙකුගේ සහාය ඇතිව මේ රිටිකල ජයසේනව සෙවීමට කටයුතු කළා. මේ සෙවීමට දින සති මාස ගණන් ගෙවුණා. අවසානයේදී ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයටම ඔවුන්ට රිටිකල ජයසේනව මුණ ගැසුණා. රිටිකල ජයසේන බලවත් වී සිටින්නේ ඔහු මහසොන් යක්ෂයා සමග සම්බන්ධ වී ඇති නිසා බව මලයාලම් මන්ත්‍රකරු දැනගත්තා. ඔහුගෙන් එම බලය මන්ත්‍රකරු ඉල්ලා සිටියත් රිටිකල ජයසේන යක්ෂයා එය ප්‍රතික්ෂේප කරා. තමන් මේ නිසා මහා පෞකාරයෙක් වී ඇති බවත් මෙය ලබා දී තවත් පෞකාරයන් බිහි කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත් මන්ත්‍රකරුට පැවසුවා. මේ මලයාලම් මන්ත්‍රකරු ජයසේනගෙන් බලය ගැනීමට උත්සාහ කිරීමේදී ජයසේන පවසා සිටියේ මේ බලය ගම්නායකයට ලබා දීමට කැමැති බවයි. මේ බලය යොදාගෙන කිසිදු පාප කර්මයක් සිදු නොකරන බවටත් සටනට අධිපති දෙවියන්ට කල්පයක් පුරා පින්පෙත් අනුමෝදන් කරන බවටත් පොරොන්දු කරවාගෙන ජයසේන මේ ශාස්ත්‍රය ගම්නායකයට ලබා දුන්නා. මේ ගම්නායකයා මේ ආකාරයෙන් ලබාගත් සටන් ශිල්පය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආවා. මේ පාරම්පරික සටන් කලාවේ නායකයා සමග මහසුන් යක්ෂයා නිරන්තරයෙන්ම සැරිසැරුවා. ඒ නිසාම මේ රිටිකල විසුද්ධි හර්ප ශිල්පයේ ප්‍රබලත්වය එකසේම මේ දක්වා පවතිනවා. මහසොන් යක්ෂයාගේ රූපය ජයසේනට ලැබී තිබෙන්නේ එක් සුවිශේෂී හේතුවක් නිසා. ගෝඨායම්බර යෝධයාත් සමග සටන් කිරීමේදී ජයසේනගේ හිස කඩින් වෙන්වන විට තමන් නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහි වෙලා තියෙනවා. සෙනසුරු දෙවියන් මේක දැක පැමිණෙන විටත් ජයසේනගේ හිස කඩින් වෙන්නේ අමාරයි. ජයසේනගේ ප්‍රාණය රැක ගැනීමට කලබලයේ පැමිණි සෙනසුරු දෙවියන් අතල වනයේ සිටි වලසෙකුගේ හිසක් ගෙනවිත් සවි කළා තියෙනවා. නමුත් කලබලය නිසාම හිස පිටුපසටයි සවි කළා තිබෙන්නේ. එදා සිට රියන් 81ක් උසින් යුක්තව ඇස් 3ක් සහ අත් 4ක් සහිතව තද කාල වර්ණ ශරීරයකින් සහ තද රත්න වර්ණ ඇඳුමකින් සැරසී දැවැන්ත ඌරෙකුගේ පිටින් ගමන් ගන්න මහසොන් යක්ෂයා බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔබ අපව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. bell icon එක click කරලා touch එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඒ වගේම like කරන්න, share කරන්න, comment කරන්න තව කෙනෙක්ට දැනගන්න. එහෙනම් තවත් වීඩියෝකින් අපි හමු වෙමු. එතෙක් රැඳිලා ඉන්න සකර සමග.